දෙමව්පියෝ තමයි මල්ලි මේ තරුණයන්ව කුලප්පු කරන්නේ. ලොකු ලොකු ලයිෆ් ස්ටයිල් අචීව් කරන්න, ලොකු ලොකු තනතුරු තාන්නමාන ගන්න, සැප සම්පත් ගන්න, ප්‍රසිද්ධ වෙන්න මේ දෙමව්පියෝ තමයි මේ ළමයින්ව කුලප්පු කරන්නේ. කියන්නේ අධ්‍යාපන ක්‍රමයෙන් වගේ නෙමෙයි ක්‍රීඩා අංශයෙන්. අයි දැන් සල්ලිනේ හැමදේම. දෙමව්පියෝ මොකද්ද මේ කරන්නේ? Tamanට ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙච්ච ජීවන රටාව තමන්ගේ ළමයා හරහා කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ළමයාගේ හැකියාවත් ආශාවත් උනන්දුවක් තියෙන්න පුළුවන් වෙන දෙයක. අරහතුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. හෙලේ දැනුම තාක්ෂණය භාවිතා කරලා රටට දෙයක් නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. දෙමව්පියෝ මොකද කරන්නේ? එයා යවන්නේ බටහිර ප්‍රොඩක්ට් එකක් වහලෙක් තමයි බිහි කරන්නේ. මේ රට ගොඩ ගන්න නම් ලෝකේ උසස් තැනකට ගේන්න නම් බලවත් තැනකට ගේන්න නම් රට ගැන හිතන, තමන්ගේ ජාතිය ගැන හිතන, තමන්ගේ භූමිය ගැන හිතන මිනිස්සුයි අවශ්‍ය වෙන්නේ. සියලු දේවල් ඉගෙන ගන්න, කෙලින්ම රට පහින්න. සප සම්පත්තతో ජීවත් වෙන්න. ඒක ආත්මාර්ථකාමීත්වය. ලාංකිකයෙක් මම එලෙක් කියන කෑ ගන්න ඔක්කොලම ෆ්‍රී වීසා එකක් ඉෂු වුණොත් එහෙම කන්න බොන්න දෙන්න මේ ඇවිල්ලා නවතින්න කියපුවා එකටම දුවන්නේ මුලින්ම ඉගෙන ගත්ත කට්ටිය තමයි. අනුගාමිකයන් නැතිලා ඉන්න බොහෝ දෙනා. ප්‍රමුඛයා අදාන ඔය දෙවිය වගේ බයිලා ගන්න ඒ අයියලා තමයි මුලින්ම දුවන්නේ. අනාගතයේ මේ ලෝකේ යනාත අනුව මේ රටේ තරුණයෝ ගොඩ ගහ ගන්න මේ හීන ලෝක අස්සේ හිර වෙලා ඔබ මහා අගාධයකට වැටෙනවා. මහා කඩා වැටීමකට වැටෙනවා. මහා දුක්ඛිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. සේවදී හානි වැඩි වෙලා, ડિප්‍රෙෂන් ඇවිල්ලා, මානසික ලෙඩ බවට පත් වෙලා මේ දේවල් වලට පත් වෙන්න එපා ඔබ. ගුරුවරු පස්සේ යන්න, හාමුදුරු ගොල්ල පස්සේ යන්න. අද බලන්න හැමදාම ක්‍රීඩකයොන්ට වහල්, නළු නිලියොන්ට වහල්, ගායකයන්ට වහල්, බිස්නස් කරන මිනිස්සුන්ට වහල්, හාමුදුරු ගොල්ලොන්ට වහල්, නිකායවල වලට වහල්. මේ වහල් බවින් මුදවා ගන්න. තරුණ පරම්පරාව මෙහෙම වහල් වගේ ගියොත් මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ. වහල්කම නිසා තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒකයි පිට රටවල් වලට බලවත් රටවල් වලට වහල්කම් කරන අදටත් පාලකයෝ කියලායි. මම දැක්කේ නෑ රජේ මේ නව නිපැයුම් ක්‍රියාවලියට කවුරුත් පණ දෙනවා. හැබැයි පිට රටින් නම් ගේන්න ටක් ගාලා අනුමැති කරගෙන තමන්ගේ රටේ දේට ගරහලා පිට රට දේ නම් මේට ආවටනේ. එහෙම ලාංකිකයෝ මොකටද තවත්? ඒකෙන්ම තේරෙනවා නිකන් බාල්ලු ගොඩක් විතර ඉති වෙලා ඉන්නේ. ඔබ මේ යථාර්ථය පිළිගන්න තාක්කල් ඔබට උරුම වෙන්නේ විනාශෙ. මේ දහම හරියාකාරව දැන දැකගෙන තරුණයන්ගෙන් නෙවෙයිද මේ රජය පිට වෙන්නේ ඉදිරියේ. ඒ රජය තුල එළ දේ රකින්න, එළ දේ සුරකින්න, එළ දේට අත දෙන්න, එළ දේ නැවත එළියට ඇදලා ගන්න පිරිසක් නේ බිහි වෙන්නේ. කොච්චර පුනා කිව්වත් මම හෙලේ, මම අරමයි, මම මෙහෙමයි කියලා ඔබ මේ සත්‍යතාවය දකින්න නැත්නම් ඔබත් අඩුම තරමේ ඔබේ මාන්නයට ඔබ වාලේ. තේරුම් නොගන්නා තාක්කල් ඔබ සදාකාලිකව වාලේ. අපේ රටට වෙච්ච ලොකු අඩුපාඩුවක් තියෙනවා, ලොකු හානියක් තියෙනවා, අපිට ලොකු අවඩක් අසාධාරණයක් තියෙනවා. තමන්ගේ රට, ජාතිය, භූමිය, දහම ආරක්ෂා කරන්න කරුණා කරලා ඉස්සල්ලාම ඔබ මේ පරම සත්‍ය බුදුදහම කියන එක දැන දැක මේ අධ්‍යාත්මික ගමන තුල ගමන් කළ යුතුමයි.